ශ්‍රී දළදා වන්දනාව සඳහා පැමිණෙන විශාල සංඛ්‍යාවක් ජනතාව ඒ අයට ඒ හදිසි අසනීප වුණොත් ඒගොල්ලන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හදිසි ප්‍රතිකාර එකක 9ක් මේ වෙනකොට මහනුවර නගරේ සහ ඒ යවට ක්‍රියාත්මක වෙනවා. එතනදී දළදා මාලිගාවේ ප්‍රධාන දොරටුව නැත්නම් අපි වාහල්කඩ, ඒ වගේම ඊයේ සේනානායක ළමා උද්‍යානය සහ ජෝයි බෝඩ් ඒ ස්ථානවල පැය 24ෙම හදිසි ප්‍රතිකාර ඒකක ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව තවත් හදිසි ප්‍රතිකාර ඒකක 6ක් ක්‍රියාත්මක වෙනවා. උදේ 8 සිට රාත්‍රී 7 දක්වා ඩෙවොන් හෝටලේ අසල, ඒ වගේම කැන්ඩි රොයල් පෙරපාසල, රතුකෘෂි ශාලාව, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පරිශ්‍රය, උල්පැංගේ සහ YMBA යන මධ්‍යස්ථානවල මේ සේවා ලබා දෙන්නේ මහනුවර ජාතික රෝහල, ඒ වගේම පේරාදෙණිය ශික්ෂණ රෝහල, ගම්පොළ රෝහල, මූලික රෝහල, ඒ වගේම නාවලපිටිය මහ රෝහල, තෙල්දින රෝහල, ප්‍රාදේශීය රෝහල් සියල්ලම සම්බන්ධ වෙනවා. ඊට අමතරව YMBA, ඒ වගේම තරුණ බෞද්ධ සමිතිය, කුණ්ඩසාලේ පොලිස් රෝහල සහ පෞද්ගලික රෝහලකුත් සම්බන්ධ වෙලා තමයි මේ සේවාවන් ක්‍රියාත්මක වෙන්නේ. යම්කිසි රෝගියෙකුට වැඩිදුර ප්‍රතිකාර කරන්න අවශ්‍ය නම් මහනුවර ජාතික රෝහලේ රෝහලට යොමු කරනවා. විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සියලු කාර්ය මණ්ඩලය ඒ සඳහා සේවා ලබා දීමට කටයුතු කරනවා. මීට අමතරව පොදුවේ මේ සේවාවන් ගැන දැනුවත් කිරීමට ඊට අමතරව ලබා දිය යුතු සෞඛ්‍ය උපදෙස් ලබා දීම සඳහා ජංගම සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම පොදු පණිවිඩ, පානීය ජලය නිසි පරිදි ගැනීම වැදගත්. ඒ වගේම යම් රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ගන්න රෝගීන් ඒ ඖෂධ ගන්න ඕනේ නියමිත වේලාවට. මේ වගේ පොදු උපදෙස් ලබා දෙනවා. ඊට අමතරව දැන් මේ පෝලිං ගහලා ඉන්න ජනතාව ඒගොල්ලන්ට සමහරවිට ඒගොල්ලෝ අසනීප වුණාම ඒගොල්ලන් දන්නේ නැහැ මේ මධ්‍යස්ථාන කොහෙද තියෙන්නේ කියලා. එවැනි රෝගීන් හඳුනා ගැනීම සඳහා සුපරීක්ෂාකාරී කණ්ඩායම් ඒ සඳහා යොදලා තියෙන මහජන සෞඛ්‍ය ශේෂ්ඨ නිලධාරීන් ඒ අය සුපරීක්ෂාවේ ඉඳලා ඒ රෝගීන් සෞඛ්‍ය මධ්‍යස්ථාන කරා යොමු කිරීමට, ඒ වගේම අවශ්‍ය නම් ගිලන් රථ ගෙන්වාගෙන ඒ තැන්වලට යොමු කිරීමට කටයුතු කරනවා. මීට අමතරව මහනුවර මහනගර සභාවෙන් තමයි සිදු කරන්නේ ආහාර සෞඛ්‍ය බලා ගැනීම, දන්සැල් ලියාපදිංචි කරන මේ කටයුතු. මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ වෙනවා. ඔව් දැන් විශාල සංඛ්‍යාවක් ජනතාව සම්බන්ධලා ඉන්න නිසා ඒ වගේම මේ අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු ඉතාම වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඉදිරියේදී ඩෙන්ගු තත්ත්වයක් අපිට පුරවකථනය වෙනවා. නමුත් මේ වෙනකොට මහනගර සභාව සම්බන්ධ වෙලා කසල නිසි පරිදි බැහැර කිරීම කටයුතු ඉතාමත් උනන්දුවෙන් කරගෙන යනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපිට ගැටලු සහගත තත්ත්වයන් වළක්වා ගන්න පුළුවන් වෙයි කියලා. මම වෛද්‍ය සේනක තරගල මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ.